රුපියල් 2500කින් ට්‍රිප් එකක් යන්න පුළුවන්ද? එන්න මාත් එක්ක යන්න. කොළඹ නුවර පාරේ ගලිගමුවෙන් මම හැරෙව්වා බුලත් කොහු පිටිය පාරට. ප්‍රධාන පාරෙම යන්න නැතුව මට හිතුණා මම කලින් ගිහින් නැති පාරක යන්න. පිටකල් දෙනියෙන් මම හැරෙව්වා මොරොන්තොට පාරට. මොරොන්තොට දක්වා තියෙන පාරේ වම් පැත්තෙන් ගුරුගොඩ ඔය ගලාගෙන යනවා. ඒ වගේම හරිම ලස්සන තැන් ටිකක් තිබුණා. ගල් ගෙඩියාන දියැල්ල, හරිගල වැල් පාලම. මොරොන්තොටට ආවට පස්සේ මම හෙව්වා පාරක් බුලත් කොහු පිටියට නොයා 12 භාගෙට යන්න. මැප් එකේ පෙන්වන මෙන්න මේ පාර දිගේ මම ටිකක් ගියා. හැබැයි මේ පාරේ යන්න බෑ, පාර හොඳටම අබලන. ආයෙම ප්‍රධාන පාරට ඇවිල්ලා උඳුගොඩ හරහා 12 භාගෙට තියෙන පාරේ මම ගියා. මේ පාර සම්බන්ධ වෙන්නේ බුලත් කොහු පිටිය 12 භාගේ පාරට. එතනින් වමට හැරිලා ටික දුරක් යනකොට අපිට ලස්සන දියැලක් හම්බ වෙනවා. ඒක තමයි රුක්මල් ඇල්ල. දියැල්ල ළඟ තියෙන පුංචි කඩෙන් මම උදේ කෑම වේල ගත්තා. තේ එකකුත් බිව්වා. ඊට පස්සේ තියෙනවා පැරණි දේදුගල නගරය. එතනින් තව ටිකක් ඉස්සරහට යනකොට පැලැම්පිටිය view point එක හම්බ වෙනවා. මෙතනිනුත් කඳ උඩට යන්න තියෙන 12 භාගේ පැත්තට. තේ වතු, මීදුම තියෙන හරිම ලස්සන පරිසරයක්. මෙන්න මේ ලස්සන දොළපාර තියෙන තැනින් මම මගේ ගමන ආපහු හැරෙව්වා. කැලෑ මල් වල ලස්සන ටිකක් බලලා දොළපාරෙත් ටිකක් වෙලා බැහැලා ඉඳලා මම ආපහු එන්න පිටත් වුණා.